හලෝ මගේ රත්තරන් යාළුවෝ. හායි ළමයි. ඉතින් ඔයාලට කොහමද? අම්මෝ මං හිතන්නේ මාස ගානකින් තමයි මම මේ vlog එකක් කරන්නේ. මාර පහුගිය ටිකේ බිස්නස් එකේ වැඩත් එක්ක මාර විදිහට මම හිර වුණා. හිර වෙලා වැඩ ගොඩ ගැහිලා. ඉතින් ඒ නිසා මට vlog එකක් කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. පහුගිය ටිකේ සීසන් කාලේ නිසා තමයි මේ ප්‍රශ්නේ වුණේ. මොකද ක්‍රිස්මස් තිබ්බා ඊය එන්ඩ් එක, ඊට පස්සේ අලුත් අවුරුද්දක් ලබනවා, ඊට පස්සේ ආයේ වැලන්ටයින් තිබුණා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක තමයි vlog එකක් මට කරන්න වෙලාව හම්බුනේ නැත්තේ. ඉතින් ඔයාලට කොහමද? ඔයාලට මාව අමතකත් වෙලා ඇති යතේ මං කවුද කියලාවත්. කට්ටිය මේ මගේ vlogs බලලා තිබ්බ පරණ ඒවා. ඉතින් ඒවට කමෙන්ට්ස් දාලා තිබ්බා. මම ඒ කමෙන්ට්ස් කියවන්න ගත්තෙත් මේ ඊයේ පෙරේද තමයි. ඉතින් මේ මට හිතුණා ඒ ඔක්කොම එකතු කරලා vlog එකක් කරන්න. බලමු ඉස්සරහට vlogs ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම හිතුවා දැන් ගොඩක් කට්ටිය මගෙන් බිස්නස් එකේ ප්‍රශ්න ඒ අනම්මනම් ඉතින් ප්‍රශ්න දාලා තිබුණා මේ ගොඩක්ම. ඉතින් මම හිතුවා ඔක්කොම එකතු කරලා Q&A vlog එකක් කරන්න. ඉතින් ඔන්න ඔයාලට chance එක තියෙනවා මේ vlog එක යටින් ඔයාලා කමෙන්ට්ස් කරන්න ඔයාලට තියෙන ප්‍රශ්න මගේ මොනවද අහන්න තියෙන්නේ බිස්නස් සම්බන්ධ හරි මොනවා හරි ඉතින් තියෙන ප්‍රශ්න අහන්න. ඒත් එක්කම ඔයාලට එක්ක චුටි බඩ බෙදා ගන්න තියෙනවා. මොකද පහුගිය ටිකේ මගේ අලුත් ප්‍රොඩක්ට්ස් එහෙම මේ මම මගේ page එකේ නම් දැම්මේ. ඉතින් මේ මම මේ vlog එක description එකේ දාන්නම් මගේ page link එක එහෙම follow කරලා තියාගන්න ඇති. තාම මම page එකේවත් දාපු නැති අලුත් item එකක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔන්න YouTube එකත් එක්ක තමයි මම එක බෙදා ගන්න හදන්නේ. ඔයාලා කැමතිද ඒක මොකද්ද කියලා බලන්න. ඒක ගොඩක්ම හරියන්නේ කේක් හදන කට්ටිය වෙනුවෙන් තමයි මම ඒක හැදුවේ. මගේ පිටිපස්සෙලුත් පේට් එක ඔය ඉස්සරහට යන්න තියෙන ඔඩර්ස් වල වැඩ මේ. ඉතින් මම දැන් පෙන්නන්නයි හදන්නේ. ඒක තමයි ටඩඩා. මේක ඔයාලා දැකලා ඇති Pinterest app එක use කරන කෙනෙක් නම් දන්නවා මේක ඔයාලා දැකලා ඇති. මේක මේ බෙන්ටෝ කේක් එක දාන්න මෙතනින් මේ ලොකු කෑල්ල ඊට පස්සේ මේ පැත්තෙන් පිටරට කට්ටිය නම් කරලා තිබුණේ මල් එහෙම එයාලා දාලා තිබුණා මේ box එක ඇතුලේ. බෙන්ටෝ කේක් එක මේ පැත්තේ ලොකු කෑල්ලෙන් තියලා මේ පැත්තේ මල්. Pinterest එක app එක පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා මේක ගැන. මේක පහුගිය ටිකේ සෑහෙන්න කට්ටිය මගෙන් අහලා තිබුණා. ඉතින් වැඩි ඉල්ලුමට තමයි මම මේක හැදුවේ. ඇත්තට මම මේක තාම page එකේවත් දැක්කේ නැහැ. මොකද මම active member කෙනෙක් විදිහට ඉන්නේ මගේ Facebook page එකත් එක්ක තමයි ලවසා. මම මේ පැත්තෙන් දාන්නම් මගේ page එකේ screenshot එකක්. ඊට පස්සේ description එකේ මම page link එක දාන්නම්. follow කරලා තියාගන්න. ඉතින් මේක තමයි අලුත් product එක. ඔන්න YouTube එකේ තමයි ඉස්සෙල්ලාම දැම්මේ. මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේ වගේ box එකක් ඕන නම් ඔන්න මගෙන් ගන්න පුළුවන්. මේක 100%ක්ම handmade. කිසිම machine cut එකකින් නෙවෙයි කරලා තියෙන්නේ. සම්පූර්ණ මේ cut එක ඔක්කොම කරලා තියෙන්නේ මගේ මේ අත් දෙකේ. ඊට පස්සේ පහුගිය ටිකේ මගේ ලවාසා page එකට අමතරව මම තව business එකක් පටන් ගත්තා මගේ අම්මා එක්ක. ඒ තමයි ටඩඩා. ඔයාලා දැකලා තියෙනවානේ pipe cleaner වලින් ඔය මල් බොකේ එහෙම හදනවා කට්ටිය එක ඒවා එහෙම. ඉතින් මට හිතුණා ඒ හැමෝම කරන දේ නෙවෙයි අලුත් දෙයක් කරන්න. මොකද මම box හදන කෙනෙක් නිසා මගේ box එක දාලා මට මේක දුන්නා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒ idea එකට තමයි මම මේක කරේ. මේකට සෑහෙන ලොකු ප්‍රතිචාර තියෙනවා. ඉතින් මේ තියෙන ඒවා මේකත් මේ ගර්ල් කෙනෙක් යාගේ යාළුවට දෙන්න කියලා බර්ත්ඩේ එකට තමයි මේ හදාගත්තේ මේ කට් එකක් අලවලා. ඉතින් යාගේ රික්වෙස්ට් එකට මේ හදපු එකක්. ඉතින් මෙහෙම තමයි දවස් ගෙවිලා ගියේ. බර්ත්ඩේ කාඩ් එක තව තිබුණා. ඒවා ඔක්කොම sold out මේ. මම තාම කස්ටමයිස් කරන්න ගත්තෙත් නැහැ. මම හදලා TikTok එකේ Facebook page එකේ දානවා. ඉතින් ඒවා ඉල්ලනවා. ඉතින් ඊළඟ පස්සේ යවනවා. කස්ටමයිස් orders තාම කරන්න පටන් ගත්තේ නෑ. බලමු ඉස්සරහට. මගේ ප්‍රොඩක්ට්ස් ඉතින් ගන්න ආසාවෙන් කෙනෙක් ඉන්නවා නම් මම page දෙකේම screenshots දාන්නම් මේකේ.
ඒව ෆලෝ කරලා තියාගන්න. ඒ හරහා ඒවට මම WhatsApp ලින්ක් කරලා තියෙන නිසා WhatsApp හරහා විතරයි මම ඕඩර්ස් බාරගන්න. ඒ නිසා මේ ඔයාලට WhatsApp එක හරහා ඕඩර්ස් මේ ගන්න පුළුවන්. අනිත් එක ලවාස පේජ් එක විතර නෙවෙයි මම අනිත් පේජ් එකේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක ඔයාලට ඒව ෆලෝ කරන්න පුළුවන්. TikTok, Facebook, Instagram ඔක්කොම ඉන්නවා. ඔයාලට ෆලෝ කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඕන නම් මොකද අර මම කරන්නේත් අර ඔයාලට මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා මගේ බිස්නස් vlog මේ vlog වල එහෙම හැමෝම කරන දේ නෙවෙයි මම කරන්නේ අලුත් දේවල්. ඒ නිසා ඉතින් අන්කොමන් විදිහට වැඩ කරන්න කැමති කෙනෙක් නම් මගෙන් ඔන්න මේ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. හරි එහෙනම් vlog එක ඉවර කරන්නම්. කලින් කිව්වත් වගේ Q&A වීඩියෝ එකක් කරනවා. ඒ නිසා ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම මේ vlog එක යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඔක්කොම එකතු කරලා ඊළඟ පාර මම Q&A vlog එක දෙන්නම්. මොකද සෑහෙන දෙන අහලා තිබුණා මම බඩු ගන්න කොහෙන්ද, contact number එකක් ගන්න බැරිද, bla 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 ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. ඒ නිසායි නැත්තම් මේ චිරික් මට Q&A vlog එකක් කියන හිතන් හිටපු කෙනෙක් නෙවෙයි. මේ කොහොම වුණත් ඔන්න දැන් මම තීරණයක් ගත්තා ඒ vlog එක කරන්න. ඒ නිසා ඔයාලට තියෙන ප්‍රශ්න මේ vlog එක යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මම ඒවා බලලා වැදගත් වෙයි කියලා හිතන ඔක්කොම ප්‍රශ්න ටික එකතු කරලා ඔක්කොටම උත්තර දෙන්න vlog එකක් අරගෙන එන්න. එහෙනම් අදට මම මේ vlog එක ඉවර කරනවා. අර බෙන්ටෝ කේක් බොක්ස් එකට නම් මම තාම මිලක් තීරණය කළා නැහැ. ඒ නිසා මේ මම මිලක් දැම්මොත් දාන්න ප්‍රයිස් එක මගේ Facebook page එකේ තමයි. ඒ නිසා අනිවාර්යෙන් Facebook page එක follow කරලා තියාගන්න. හරි. එහෙනම් අදට vlog එක ඉවර කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye bye.